හරි. අයිබෝන් පුතේ හැම දිනකටම අපි අපේ 10 වෙනි පේපර් එක ඩිස්කස් කරන්න යන්නේ 8 වෙනි ග්‍රේඩ් 8 වල හොඳ දරුවෝ වගේ රතු පෑනක් අරගෙන ඔයගොල්ලන්ගේ මාර්ක් කරලා තියෙන උත්තර ගාවින් නැත්නම් වැරදි උත්තර ගාවින් ලස්සනට පිළිවෙලට ලියන්නේ යන්න. හරි. පුතේ මම පේපර් එකට ආවොත් අටවෙනි පේපර් එක සාකච්ඡා කරන්න තියෙන්නේ අපිට 10 වෙනි පේපර් එක සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි බලගන්නකෝ. 9 වන ත්‍රිකෝණ සංඛ්‍යාව සොයන්න. පුතේ 9 වන ත්‍රිකෝණ සංඛ්‍යාවල පොදු පදේ වෙන්නේ tn සමානයි n වාරයක් n ධන 1 බෙදීම 2. 9 වන ත්‍රිකෝණ සංඛ්‍යාව කිව්වොත් අපි හොයන්න වෙනවා t9 9 වාරයක් 9 ධන 1 බෙදීම 2. ඒ කියන්නේ පුතේ 9 වාරයක් 10 බෙදීම 2 9 වාරයක් 10 කියන්නේ 90යි 90 බෙදීම 2 කීයද වෙන්නේ 45යි. මම සාමාන්‍යයෙන් යටින් ඉරි අදින්නේ ඒ අදාළ අවසාන පිළිතුරට. right. විශාලත්වයේ 26ක් වූ කෝණයක් තියෙනවා. එයාගේ අනුපූරක කෝණය හොයන්න කියලා කිව්වොත් පුතේ අනුපූරක කෝණය හොයන්නේ මෙහෙමයි. 90න් අඩු කරන්න 26ක්. හරිද? ලේසි කතාව 90න් අඩු කරනවා 26ක්. right. බලන්න උතන 10න් 6ක් 4යි 8න් 2ක් 6යි අනුපූරක කෝණය පුතේ 64. අනුපූරක කෝණය 64 අංශක විදිහට දාන්න. right. ඊට පස්සේ පරිපූරක කෝණය හොයන්න තියෙනවා. පරිපූරක කෝණය හොයන්න මොකද කරන්න ඕනේ? 180න් අඩු කරන්න 26යි. right. එතනින් එනවා 4යි 7න් 2ක් 5යි 154. එහෙනම් පරිපූරක කෝණය ගත්තොත් 154. තියරි එකක් මතක් කරොත් එහෙම පුතේ අනුපූරක කෝණය කියන්නේ එකතු අංශක 90ක් වෙන ඒවා පරිපූරක කෝණය කියන්නේ එකතු අංශක 180ක් වෙන ඒවා. right. අවශ්‍ය දරුවව සටහන් කරගන්න මේක ඕනනම් මේක නවත්තලා පෝස් කරලා ඔයගොල්ලන්ට හරි වැරදි බලන්න පුළුවන්. ඒක නිසා මම මේක සාකච්ඡා කරගෙන ඉස්සරහට යනවා. right. දැන් බලන්න ඊළඟ ගාන පුතේ අගය හොයන්න තියෙන්නේ ඍණ 5 ධන ඍණ 3. මේක නැවත ලියන්න දෙයක් නෑ පුතේ බලන්න. මම මෙතන මෙහෙම දැක්කොත් එහෙම right. මෙතන පුතේ සමාන ලකුණු දෙකක් නැත්නම් අපි කියනවා ලකුණ සමාන ඍණයි ඍණයිනේ දෙන්නේ. එහෙනම් ලකුණ සමාන දෙන්නේ ගුණ එකතු වෙද්දි පුතේ අපි සාමාන්‍යයෙන් කියනවා මේ දෙන්නව සාමාන්‍ය විදිහට එකතු කරනවා. 5යි 3යි කීයද වෙන්නේ? 8යි. ඒගොල්ලන්ගේ ලකුණ ඍණ. ඒ කියන්නේ ලකුණ සමානයි නම් සාමාන්‍ය පරිදි එකතු කරලා ඒගොල්ලන්ගේ ලකුණ දාන්න. පුතේ අඩු කිරීමක් තිබ්බොත් මතකද කියලා බලන්න මෙන්න මේ තියරි එක. මොකද්ද තියරි එක? අපි ආකල ප්‍රතිලෝම භාවිතා කරලා එයාව එකතු කිරීමක් කරනවා. කොහොමද ආකල ප්‍රතිලෝම භාවිතා කරනවා කියන පුතේ මෙතන ගත්තොත් ධන 4 ඍණයි ඍණයි වෙනුවට අපි කියනවා ධනයි ධනයි. right. එහෙනම් බලන්න මම මේ highlight කරලා තියෙන ස්ථාන දෙක ඍණයි ඍණයි වෙනුවට මම ලියනවා ධනයි ධනයි. දැන් මට බැලුවොත් එහෙම 4යි 3යි සාමාන්‍ය විදිහට එකතු කරලා ඒගොල්ලන්ගේම ලකුණ දාන්න තියෙන්නේ. කීය දෙන්නේ? ධන 7. right. 3යි 3 වාරයක් x ඍණ 2 වාරයක් x ඍණ 5 යන්න වරහන් ඉවත් කර සුළු කරන්න කියලා තියෙනවා. සුළු කරමු බලන්න පුතේ. 3 වාරයක් x ධන 4 ඍණ 2 වාරයක් x ඍණ 5 මෙතනින් අපිට එනවා 3 වාරයක් x කියන්නේ 3යි x 3 වරක් 4 12යි 2 වාරයක් x කියන්නේ 2යි x ඍණ 2 වරක් ඍණ 5 කියන්නේ ධන 10යි. right. මෙතනින් පුතේ සජාතීය පද 3යි x ඍණ 2යි x සජාතීය පද ඉතිරි දෙන්නත් සජාතීයයි 3යි x ගාවින් ලියනවා පුතේ ඍණ 2යි x
ඊට පස්සේ ධන 12 ගාවින් ලියනවා ධන 10. right 3x ඍණ 2x සුළු වුණාම පුතේ එතන හැදෙනවා ධන x. right 12යි 10යි සුළු වුණාම එතන හැදෙනවා 20. එන x ධන 20යි. x ධන 22යි නේද? මෙතන 12යි 22යි. right ඊට පස්සේ සරල දාර සහිත හරි බලන්න පුතේ සරල දාර සහිත ඝන වස්තුවක ශීර්ෂ ගණන 8ක්ද මුහුණක් ගණන 6ක්ද වෙනවලු. දාර ගාන හොයද්දී අපි මෙහෙම කරා නම් හරි ඉස්සෙල්ලාම ඔයිලර් සම්බන්ධතාවය ලියලා ඉන්න. මොකද ඔයිලර් සම්බන්ධතාවය කියන්නේ පුතේ මුහුණක් ධන ශීර්ෂ සමානයි දාර ධන 2. right මේකේ මුහුණක් ගාන දන්නවා මුහුණක් ගාන 6යි. ශීර්ෂ ගාන දන්නවා ශීර්ෂ ගාන 8යි. සමානයි දාර ගාන දන්නේ නැහැ දාර ධන 2. right මේකෙදි පුතේ අපි කරන්නේ 6යි 8යි 14යි දාර වලට අපි x කියලා ගමු x ධන 2. දැන් ඔයගොල්ලෝ දන්නවා x ධන 2 සමානයි 14යි. ධන 2 ඉවත් කරගන්න එහා පැත්තට ඍණ 2ක් දානවා ඍණ 2ක් දානවා. x සමානයි 14න් 2ක් අඩු වුණාම පුතේ 12යි. එහෙනම් මෙතන මේ ඉන්නේ දාර ගණන 12යි. right ඊළඟ අවස්ථාව වර්ගමූල 64 ඍණ වර්ගමූල 4හි අගය සොයන්න. පුතේ ලේසියින කතාව මේ බලන්න. වර්ගමූල 64 වර්ගමූල 64 ඍණ වර්ගමූල 4. පුතේ වර්ගමූල 64 කියලා කියන්නේ 8යි. වර්ගමූල 4 කියන්නේ 2යි. 64 වර්ගමූලය කියන්නේ 8යි. 2 4 වර්ගමූලය කියන්නේ 2යි. දැන් 8න් 2ක් අඩු කරාම උත්තරය 6යි. right අපි යනවා ඊළඟ වැඩේට. ධන 5 බලන්න පුතේ ලස්සන ප්‍රශ්නය. ධන 5 ගුණ වෙනවා ඍණ 6න් බෙදෙනවා ඍණ 3න්. පුතේ බලන්න මම මේ ඉස්සෙල්ලාම කරන වැඩේ ධනයි ඍණයි ගුණ වුණාම අපි දන්නවා මෙයා මෙතනට වෙනකම් ඍණ. ඒ ඍණයි ගුණ වුණාම මේ හැදෙන එක්කෙනා ධන. right ලස්සන වැඩක්. ධනයි ඍණයි ගුණ වුණාම ඍණ ඒ හැදෙන ඍණයි ධනයි ගුණ වුණාම පුතේ හැදෙන එක්කෙනා ධනයි. එහෙනම් අපිට එකපාරම කියන්න පුළුවන් මෙයාගේ උත්තරේ පුතේ උත්තරේ ලකුණ ධන. උත්තරේ ලකුණ ධන. ඊට පස්සේ දැන් අපි ගත්තොත් එහෙම ධන ලකුණනේ තියෙන්නේ. දැන් 5 වරක් 6 සාමාන්‍ය විදිහට ගුණ කරලා 3ෙන් බෙදනවා. 5 වරක් 6 30යි. 30 3ෙන් බෙදුනහම පුතේ 10යි. එහෙනම් අපි සාමාන්‍යයෙන් කරන්නේ වම් පස සිට දකුණු පසට පිළිවෙලින් සුළු කරනවා. උත්තරය ওই විදිහට එනවා. right සමචතුරස්‍රාකාර මල් පාත්‍යයක බලා ගන්න. සමචතුරස්‍රාකාර මල් පාත්‍යයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර වර්ග මීටර 144යි. මේ බලන්න පුතේ සමචතුරස්‍රාකාර මල් පාත්‍යයක් තියෙනවා. මෙයාගේ වර්ගඵලය වර්ග මීටර 144. ඒ කියන්නේ පුතේ සමාන සංඛ්‍යා දෙකක් ගුණ වෙලා තමයි මෙයාව හැදිලා තියෙන්නේ. අපි නිකන් ගත්තොත් මෙයාට x කියලා දැම්මොත් මෙයාට x කියලා දැම්මොත් x ගුණ කිරීම x ගුණ වෙලා තමයි පුතේ x වාරයක් x ගුණ වෙලා තමයි 144 හැදෙන්නේ. මේක නිකම්ම ගන්නත් පුළුවන්. මම නිකන් වර්ගමූලය මතක් කරලා වැඩේ කරනවා. x වර්ගය සමානයි පුතේ 144යි නම් x සමානයි වර්ගමූල 144යි වර්ගමූල 144යි කියන x සමානයි කීයද 12යි මීටර. right x සමානයි 12යි මීටර. සවිධි ද්වාදශ තලයක ඇති මුහුණක් ශීර්ෂ දාර ගණන ලියන්න. ඔයගොල්ලෝ දන්නවා ද්වාදශ තලයක් කියන්නේ මුහුණක් 12ක් තියෙන අපි සාමාන්‍යයෙන් කියනවා අර ෆුට්බෝලයක් වගේ තියෙන්නේ.
හරිද ත්‍රිකෝණ හැඩ තියෙන එක නෙමෙයි ෆුට්බෝලයක් වගේ තියෙන එක. එයාගේ මුහුණත් 12යි නම් බලාගන්න අපේ කෙටි ක්‍රමය මතකද බලන්න. මුහුණත් ශීර්ෂ දාර අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. right මුහුණත් ද්වාදශ තලයක් නම් පුතේ මුහුණත් 12යි තියෙන්නේ. ශීර්ෂ එහෙනම් 20යි. දැන් ඕගොල්ලෝ දන්නවා විංශති තලයයි ද්වාදශ තලයයි මුහුණත් ශීර්ෂ මාරු වෙනවා. විංශති තලයක මුහුණත් 20ක් වෙනවා ශීර්ෂ 12ක් වෙනවා. ද්වාදශ තලයක මුහුණත් 12ක් වෙනවා ශීර්ෂ 20ක් වෙනවා. මේ දෙකේම පුතේ දාර වෙන්නේ 30යි. හරිද? දාර වෙන්නේ 30යි. ඊළඟ එක. ඍජු කෝණාශ්‍රයක දිගෙහි පළලේ දෙගුණයට වඩා සෙන්ටිමීටර 5ක් අඩුය. ඍජු කෝණාශ්‍රයක දිගෙහි පළලේ දෙගුණයට වඩා සෙන්ටිමීටර 5ක් අඩුය. ඍජු කෝණාශ්‍රයේ පළල සෙන්ටිමීටර x නම් බලාගන්න ඍජු කෝණාශ්‍රයේ පළල සෙන්ටිමීටර x නම් අපිට ලියන්න පුළුවන් පුතේ මෙහෙම x සමානයි ගත්තොත් එහෙම 2x දෙගුණයක් නේ දෙගුණයට වඩා 5ක් අඩුයිනේ එහෙනම් මොකද වෙන්නේ 2x ඍණ 5 කියලා ලිවියේ එහෙනම් දිග වීජීය ප්‍රකාශනයකින් මර රූපය ගාවම ලියනවා 2x ඍණ 5 right අපි යනවා පුතේ ඊළඟ වැඩවලට මම මේ සෙකන්ඩ් පාර්ට් එක කරද්දි චුට්ටක් පොඩි කරලා කරගෙන යනවා හේතුව මේකේ උත්තර ලියන්න පුළුවන් වෙන්න right දැන් බලාගෙන ඉන්න හොඳ දරුවෝ වගේ ඔබගේ ගුරුතුමා සහ ගුරුතුමියගේ උපදෙස් අනුව පන්ති කාමරයේදී ඝනවස්තු පාඩම ඇසුරින් සකස් කරන ලද ක්‍රියාකාරකම් සිහියට නගා ගන්න. right එහෙම කරේ නැතත් ඉතින් ඒ වගේ පොඩක් හිතන්න ඕනේ. උපකල්පනය කරන්න. රෝමි ලක්ෂණ 1. පුතේ උත්තර ලියද්දී හරි පරිස්සමෙන් උත්තර ලියන්න. ඒ යටතේ රෝමි ලක්ෂණ 1. බලන්න මොකද්ද කියන්නේ කියලා. පතරම වගේ සාධන ඝනවස්තුව පුතේ බලන්න මේ පතරම දිහා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි සාමාන්‍යයෙන් මුණත් 8ක් තියෙනවා නම් මේක අපි හඳුන්වනවා මොකක් කියලාද අෂ්ටතලය වඩා හොඳයි ඕගොල්ලෝ උත්තර ලියනවා නම් පුතේ මොන අෂ්ටතලය කියලාද සවිදි අෂ්ටතලය right සවිදි අෂ්ටතලය පුතේ මෙයාගේ මුහුණත් ශීර්ෂ දාර රෝමි ලක්ෂණ දෙකේ යනවා එහි මුහුණත් ශීර්ෂ දාර මොනවාද කියලා මුහුණත් ශීර්ෂ දාර right මට බලලා කියන්න පුතේ මේකේ මුහුණක් තියෙනවා 8ක් කිසි ගැටලුවක් නැහැ ඒක ගණන් කරන්න පුළුවන් ශීර්ෂ තියෙනවා 1යි 2යි දැන් අෂ්ටතලයක් ගත්තොත් එහෙම ශීර්ෂ 1යි 2යි 3යි 4යි උඩ ශීර්ෂයයි පල්ලෙහා ශීර්ෂය ඔක්කොම ශීර්ෂ 6යි පුතේ දාර 12ක් තියෙනවා හරිද දාර 12 ගණන් කරන්න පුළුවන් වෙන්න ඕනේ දාර 12යි උන්න පාර්ට් A කොටසේ වැඩේ හරි B ගණකයක් සහ පතුල සමචතුරස්‍රාකාර පිරමීඩයක් භාවිතා කර නිර්මාණය කරන ලද පහන් කරඬුවක් රූපයේ දැක්වේ right එහි මුහුණක් දාර ශීර්ෂ හරි ලේසි මේ ඝනවස්තු පාඩම ගොඩක් වෙලාවට එක එක ඝනවස්තු වල සිලබස් එකේ තියෙන ඝනවස්තු වෙන්න පුළුවන් නැත්නම් ඒගොල්ලෝ අහන අර සංයුක්ත ඝනවස්තු වෙන්න පුළුවන් කොහොම හරි වේවා ඒක යන්නේ මුහුණක් දාර ශීර්ෂ එක අවස්ථාවකයි හරි ලේසියෙන් උත්තර දෙන්න තියෙන්නේ මම පුතේ උතන මුහුණත් ශීර්ෂ දාර කියලා ලිව්වොත් right මුහුණත් ශීර්ෂ දාර කියලා ලිව්වොත් පුතේ මෙතන තියෙනවා මුහුණත් දැන් මොකගේ ඝනවස්තුව බලන්න දැන් මෙන්න මේ ඝනවස්තුව ගත්තොත් එහෙම right මේ ඝනවස්තුව ගත්තොත් එහෙම මේ ඝනවස්තුව හැදිලා තියෙන පුතේ ඝනකයක් උඩට පතුල සමචතුරස්‍රාකාර පිරමීඩයක් එකතු කරලා හරිද එතකොට මේකේ මුහුණත් ඔක්කොම 1යි 2යි 3යි 4යි පල්ලෙහා 1යි 5යි උඩ 4යි 9යි එහෙනම් මෙතන අපිට සෙට් වෙනවා මුහුණත් 9ක් හරිද මුහුණත් 9ක් සෙට් වෙනවා උදේ ශීර්ෂ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි පල්ලෙහා උඩ 1යි 9යි ශීර්ෂත් 9 දාර බලමු දාර එනවාද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි නෑ දාර ගණන් කරන්න පුළුවන් දාර ඕනනම් මම නිකන් රූපය zoom කරලා දාර ගණන් කරලා පෙන්නන්න රූපේට දාර ගණන් කරන්න පුළුවන් මේ 1යි 2යි 3යි 4යි right ඊට පස්සේ 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16
නොහමුණාමනේ ඔක්කොම කවර් වෙන්නේ නේද? එහෙනම් දාර 16ක් තියෙන බව පැහැදිලි. මම උතන ලියනවා දාර 16ක් කියලා. ඊට පස්සේ C කොටසේ අහනවා පුතේ ලස්සන ප්‍රශ්නයක් බලන්න. අප ඉගෙනගත් ඝන වස්තු වලින් ප්ලේටෝ කැට පහක්. අපි දන්නේ ප්ලේටෝ කැට පහයි. මොනවාද ප්ලේටෝ කැට පහ? ලියාගෙන යන්න. එහෙම ඝනකය ගන්න පුළුවන් ඉස්සෙල්ලාම ඝනකය සවිදි චතුස්තලය මම ප්ලේටෝ කැට කියන්නේ මොනවද කියලා කියන්න. සවිදි චතුස්තලය right සවිදි අෂ්ටතලය සවිදි ද්වාදස තලය අවසානයේ සවිදි විංශති තලය. සවිදි විංශති තලය. right ඔහොම ගත්තොත් පුතේ අපි දන්න ප්ලේටෝ කැට පහ ඔන්න ඔය විදිහට වර්ග වෙනවා. ඔයගොල්ලෝ හරි දාගන්න ඒවට right පුතේ බලන්න මම මේක පොඩ්ඩක් පොඩි කරනවා ඔයගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් තියෙන නිසා ගැටලුවක් නැහැ. ඒ සාධාරණ පදයේ 2න් ධන 3 වූ සංඛ්‍යා රටාවේ මුල් පද 3. right සාධාරණ පදේ කියන්නේ පොදු පදේ කියන එකමයි. අපි ඒව දන්න අවස්ථා tn සමානයි 2න් ධන 3 කියලා ඔන්න පොදු පදයක් තියෙනවා. මට මෙයාගේ දැන් අහන්නේ මුල් පද දෙකනේ. අනේ බලන්න පුතේ මේකේ පළවෙනි පදේ හොයනවා නම් මොකද කරන්න ඕනේ? t එක ආදේශ කරනවා දෙවාරයක් 1 ධන 3. දෙවාරයක් 1 කියන පුතේ 2යි 2 ධන 3 කියන්නේ අනේ උත්තරේ 5යි. ඔන්න මුල් පදේ 5යි. right දෙවෙනි පදේ හොයනවා නම් මොකද කරන්න ඕනේ? tn සමානයි 2n ධන 3. right ඔතනින් අපිට සෙට් වෙනවා නම් t2 සමානයි දෙවාරයක් 2 ධන 3. right t2 සමානයි දෙවරක් 2 4යි 4යි 3යි කියන පුතේ 4යි 3යි 7යි. එහෙනම් දෙවෙනි පදය t7 වෙනවා. මේ sorry දෙවෙනි පදය කියන්නේ t2 පිළිතුර 7 වෙනවා. right b කොටස ත්‍රිකෝණ සංඛ්‍යා ඇසුරෙන් 6 වන ත්‍රිකෝණ සංඛ්‍යාවයි 7 වන ත්‍රිකෝණ සංඛ්‍යාවයි හොයන්නලු. රෝම ඉලක්කම් 1 යටතේ tn සමානයි පුතේ n වාරයක් n ධන 1 බෙදීම 2. right මෙතනින් ගත්තොත් 6 වන ත්‍රිකෝණ සංඛ්‍යාව නම් 6 වාරයක් 6 ධන 1 බෙදීම 2. පුතේ 6 වාරයක් 6 ධන 1 කියන්නේ 6 වාරයක් 7 බෙදීම 2. 6 වරක් 7 42යි. 42 දෙකෙන් බෙදුනහම 21. right 42 දෙකෙන් බෙදුනහම 21යි. right tn සමානයි n වාරයක් n ධන 1 බෙදීම 2. පුතේ මේකේ 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයනවා නම් t7 සමානයි 7 වාරයක් 7 ධන 1 7 වාරයක් 7 ධන 1 බෙදීම 2. ඒ කියන්නේ පුතේ 7 වාරයක් 8 බෙදීම 2 7 වරක් 8 56යි 56 බෙදීම 2 උත්තරය 28. right ඔන්න මම පළවෙනි ප්‍රශ්නයට උත්තර දුන්න දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1ට උත්තර දුන්න රෝම ඉලක්කම් 2 උත්තර දෙන්න දී. right රෝම ඉලක්කම් 2 පුතේ එම පද දෙකෙහි එකතුව. දැන් බලන්න 7 වන ත්‍රිකෝණ සංඛ්‍යාවේ අපි නිකන් බලමු එකතුව මොකද වෙන්නේ කියලා. මේ දෙන්න එකතු කරොත් මොන දෙන්න එකතු කරොත්ද? මෙන්න මේ 21යි හරිද? මෙන්න මේ 21යි පුතේ මෙන්න මේ 28යි එකතු කරොත්. හරිද? කොහොමද එකතු වෙන්නේ බලන්න. 21 ධන 28. එතනින් හම්බ වෙනවනේ යම් අගයක් 49 වගේ එකක්. ආහනවා ඒක කීවෙනි වර්ග සංඛ්‍යාවද? 49 කියන්නේ පුතේ 7 වරක් 7. එහෙනම් 7 වෙනි වර්ග සංඛ්‍යාව. 7 වෙනි වර්ග සංඛ්‍යාව. right
ඒක B කොටස සාකච්ඡා කරන්න අපිට ඊළඟ පිටුවට යන්න වෙනවා. මේකේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. නැවත කියනවා පෝස් කරලා ගන්න පුළුවන් ඈ. ඒක නවත්තලා උත්තර බලන්න පුළුවන්. right. පුතේ මට බලලා කියන්න මේකේ C කොටසේ ප්‍රශ්න අහන්න. බලන්නකෝ C. රෝමි ඉලක්ක 1 200ට අඩු විශාලතම ඔත්තේ සංඛ්‍යාව ලියන්න. 200ට අඩු වෙන්නත් ඕනේ පුතේ විශාල වෙන්නත් ඕනේ. එහෙනම් 199 නේ ඔය කියන්නේ 199. රෝමි ඉලක්කම් 2. එම ඔත්තේ සංඛ්‍යාව කීවන ඔත්තේ සංඛ්‍යාවද කියලා අහනවා. පුතේ බලන්න කොහොමද කීවන ඔත්තේ සංඛ්‍යාවද කියලා හොයන්නේ. අපි ලියනවා tn සමානයි 2n ඍණ 1. මොකද මේ 2n ඍණ 1 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවල සාධාරණ පදය. නැත්නම් අපි කියන පොදු පදය. right. tn වෙනුවට ලියනවා අපි 199 සමානයි 2n ඍණ 1. 2n ඍණ 1 වම් පැත්තේ ලියනවා 2n ඍණ 1 සමානයි 199. 2n ඍණ 1 ඉවත් කරගන්න අපි ධන එකක් දානවා. ඍණ 1 ඉවත් කරගන්න ධන එකක් දානවා. එහා පැත්තට ධන එකක් දානවා. 2n සමානයි 199ට එකක් එකතු වුණාම පුතේ 200යි. 200 දෙකෙන් බෙදනවා n සමානයි 100 වන පදේ. කී වෙනි පදේද පුතේ 100 වන පදේ. right. එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නේ රෝමි ඉලක්ක 1 2 ඔක්කොම ABC යටතේ ඔක්කොම හැදුවා 100 වන පදේ. right. අපි ඊට පස්සේ VG ප්‍රකාශන ගැටලු ටිකට right. ඉතින් VG ප්‍රකාශන හරිය ලේසියි. දැන් ඔයගොල්ලෝ සමහරක් වෙලාවට VG ප්‍රකාශන මම දැකලා තියෙනවා පේපර්ස් වල දුන්නාම අතාරින පේපර්ස් ස්කෝලේ පේපර්ස් වල VG ප්‍රකාශන ගන්න අතාරින. එකක් VG ප්‍රකාශන ගන්න අතාරින්න ඕගොල්ලන්ට හිතෙන එක චුට්ටක් සාධාරණයි. නිකන් අර VG හැසිරවීම තියෙන නිසා. එතකොට මම කියන්නේ ඉතින් මේක හරි ලේසියෙන් ලකුණු ගන්න පුළුවන්. අනිත් ගණන් වල ගොඩාක් හදන්න තියෙනවා. මේකේ පොඩි දේවල් ටිකක් තියෙනවා. බලමුද? right. මේ බලන්න 2y ධන 3 යන VG ප්‍රකාශනයට පුතේ එකතු කරන්න y ධන 2. දැන් මට හොඳ දරුවෝගේ මේකට උදව් කරන්න 2y ධන 3 ධන y ධන 2. පුතේ මතක තියාගන්න මෙතන 2y කියන එක නයි y කියන එක නයි සජාතීයයි 3යි 2යි වෙනම සජාතීයයි. ඒක මම හයිලයිට් කරන්න යන්නේ නැතුව හදන්නම්. 2y ගාවින් ලියනවා y 3 ගාවින් ලියනවා 2. 2y කියලා කියන්නේ පුතේ 3y 3යි 2යි කියලා කියන්නේ 5යි. එහෙනම් මෙයා ඔය මට්ටමින් තියන්න ඕන. රෝමි ඉලක්කම් 2 සුළු කරන්න තියෙනවා අඩු කරලා. කොහොමද අඩු කරන්නේ? බලන්න 6x ධන 3 6x ධන 3 අඩු කරනවා පුතේ 3x ධන 1. right. කොහොමද අඩු වෙන්නේ බලන්න. 6x ධන 3 ඍණ පුතේ හොඳට මතක තියාගන්න මෙන්න මේ කේස් එක ඍණ ඍණෙන් ගුණ වෙන්න ඕනේ. ඍණ ධනෙන් ගුණ වෙන්න ඕනේ. ඍණ ධනෙන් ගුණ වෙන්න. එහෙනම් මට නිකන් කියන්න එතන වෙන වැඩේ මොකද්ද? ඍණ වාරයක් ඍණ 3x ඍණ වාරයක් ධන 1 කියන්නේ ඍණ 1. right. ඍණ 1. දැන් මොකද වෙන්නේ බලන්න. 6x ගාවින් ලියනවා ඍණ 3x. පුතේ 6x ගාවින් ලියනවා ඍණ 3x. ධන 3 ගාවින් ලියනවා ඍණ 1. 6x 3x අඩු වුණාම මෙතන හැදෙනවා 3x. 3න් එකක් අඩු වුණාම මෙතන හැදෙනවා 2. එහෙනම් 3x ධන 2. right. රෝමි ඉලක්කම් 3 VG ප්‍රකාශනයක් තියෙනවා පුතේ. එයාව සාධක වෙන් කරලා ලියන්න කියලා තියෙන්නේ. බලන්න ධන 2යි ඉසේ. right. බලන්න මෙයාව කියන්නේ සාධකවල ගුණිතයක් විදිහට. සාධකවල ගුණිතයක් කියන්නේ මේක දිහා බලලා අපි අර සාධක පාඩමේ ඉගෙන ගත්ත මේක දිහා ටිකක් බලන් හිටියාම අපිට පේනවා දෙවරක් තියෙනවා කියලා. දෙවරක් තියෙනවා නම් පුතේ දෙවරක් අපි එළියෙන් ලියනවා. මේ බලන්න දෙවරක් එළියෙන් ලිව්වොත් 10 දෙකෙන් බෙදුනහම 5x 8 දෙකෙන් බෙදුනහම 4y 2 දෙකෙන් බෙදුනහම 1z 1z. රෝමි ඉලක්කම් 4
right 3යි ඍණ ඒකේ වීජීය ප්‍රකාශනය අපි ගමු මුලින්ම එතන වීජීය ප්‍රකාශනය ඉස්සෙල්ලා ලියලා හිටියොත් 3යි ඍණ 3යි b ධන c right බලන්න පුතේ 3යි ඍණ 3යි b ධන c හරි දැන් මට හොඳ දරුවෝගේ බලලා කියන්න a ගියගේ 2යි මේ බලන්න a ගියගේ 2යි මෙතන එනවා පුතේ 3 වාරයක් 2 ඍණ 3 වාරයක් b කියලා කියන්නේ ඍණ 1යි ධන c කියලා කියන්නේ 3යි 3 වරක් 2 පුතේ 6යි 6 ඍණ 3 වාරයක් ඍණ 1 කියන්නේ ධන 3යි ධන 3 right 6යි 3යි 9යි 9යි 3යි 12යි එහෙනම් මෙතන එනවා 12 right ඊළඟ අවස්ථාව ප්‍රෝමිලක්කම් 5 වීජීය ප්‍රකාශනයක් තියෙනවා එයාව ප්‍රසාරණය කරලා අගය හොයන්න තියෙන බලමු 5යි x ගේ 3 වෙනි බලය y වර්ගය ඉස්සෙල්ලාම පුතේ මෙයාව ප්‍රසාරණය කරමු ටිකක් මෙහෙම කොහොමද 5 වාරයක් x ගේ 3 වෙනි බලය y ගේ 2 වෙනි බලය පුතේ x ගේ 3 වෙනි බලය කිව්වහම අපි මෙතන ලියනවා 2 3 වෙනි බලය y ගේ 2 වෙනි බලය කිව්වහම අපි මෙතන ලියනවා 3 2 වෙනි බලය දැන් පරිස්සමෙන් බලන්න මේ වල අගයන් මොනවද කියලා 5 වාරයක් 2 3 වෙනි බලය කියන්නේ 8යි 8 වරක් 9 වරක් 8 කියන්නේ පුතේ 72යි 72 පහෙන් ගුණ වුණාම 360යි right එතකොට බලන්න ඔන්න වීජීය ප්‍රකාශන ගණන් හරි ලේසි අර මම කිව්වා වගේ වීජීය ප්‍රකාශන ගණන් වල පොඩි ඉඩ ප්‍රමාණයක් ඇතුළත අපි දන්නවනම් වීජීය ප්‍රකාශන හැසිරවීම හරි ලේසියෙන් උත්තර වලට යන්න පුළුවන් පුතේ එහෙම ගත්තොත් ඔන්න අපි අපේ 10 වෙනි පේපර් එක ඩිස්කස් කරා අපි දැන් ඉදිරියට අපේ පේපර්ස් ටික ඩිස්කස් කරගෙන යනවා ඕකත් එක්ක අපි මේ සෙෂන් එකෙන් සමුගන්නවා ඔයගොල්ලෝ අනිත් ලින්ක් ගෲප් වලට දැම්මහම ඒ පිළිවෙලට පේපර්ස් ටික චෙක් කරගෙන යන්න. හරි. එහෙනම් හැමෝටම ආයිබෝවන්. අපි ෆිසිකල් ක්ලාස් වලදී හම්බ වෙමු.